අද ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ මේ වෙනකොට වෙහිකල් මාකට් එකේ වැඩියෙන්ම විකිනෙන වෙහිකල් එකක්. මේක සබ් කම්පැක්ට් ක්‍රොස්ஓවර් ගණයට වැටෙන Suzuki Fronx එක. මේක මගේ වෙහිකල් එක. මම අද ඔයගොල්ලන්ට රිව්යු එකටත් අමතරව මගේ එක්ස්පීරියන්ස් එක මේ ගැන වෙහිකල් ටිප්ස් හැමදේම මගේ ඕනස් රිව්යු එකක් ඔයගොල්ලොත් එක්කත් ෂෙයා කරනවා. එහෙනම් අපි ටක් ගාලා යන් රිව්යු එකට. අද වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයගොල්ලෝ වැඩියෙන් මහා ප්‍රශ්න කීපයකට උත්තර දීලා පටන් ගන්නම් කියලා හිතුවා. ඔයගොල්ලෝ වැඩියෙන් මහා ප්‍රශ්නයක් තමයි මේකේ ෆුවල් කන්සම්ප්ෂන් එක කොහොමද කියලා. මේක සාමාන්‍යයෙන් එක්ස්ට්‍රීම් ට්‍රැෆික් එකකදී ලීටර් කිලෝමීටර් 9ත් 11ත් අතර වගේ වැඩ කරනවා. ඒ වගේම මීඩියම් ටු හයි ට්‍රැෆික් එකකදී ලීටර් කිලෝමීටර් 11ත් 13ත් වගේ අතර ප්‍රමාණයක්, අවුට් ස්ටේෂන් යනවා නම් 14ත් 18ක් වගේ ප්‍රමාණයක්, සහ හයිවේ එකේ යනවා නම් පැය කිලෝමීටර් 100ට හෝ 100ට අඩුවෙන් යනවා නම් ලීටර් කිලෝමීටර් 20ක් හෝ 20ට වැඩිපුර ෆුවල් කන්සම්ප්ෂන් එකක් ඔයගලන්ට මේ වෙහිකල් එකෙන් බලා ගන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි මේ වෙහිකල් එකේ ටයිප් එක විදියට ඔයගලන්ට CR බුක් එකේ හම්බෙන්නේ පෙට්‍රල් වෙහිකල් එකක් කියලා. ඒත් පෙට්‍රල් වෙහිකල් එකක් වුණාට මේක බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕන හින්දා ඔයගොල්ලෝ පළවෙනි පාර ඉකෝ ටෙස්ට් එක කරන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. තුන්වෙනි කාරණාව වශයෙන් මේ වෙහිකල් එක පර්චේස් කරාට පස්සේ ඔයගලන්ට එන වියදම් හැටියට සාමාන්‍යයෙන් මේකේ කාපට්ස්, සීට් කවර්ස්, ප්ලාස්ටික් ප්‍රොටෙක්ෂන්, ටින්ටඩ් වගේ සියලුම දේවල් කරගන්න රුපියල් ලක්ෂ 2.5 අතර ප්‍රමාණයක් ඔයගොල්ලෝ පාවිච්චි කරන සප්ලයි මත ඒක ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මේකේ ඉන්ෂුරන්ස් එක. මේකේ ඉන්ෂුරන්ස් එක සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයේ ඉඳන් 1,80,000 විතර වෙනකන් රේන්ජ් එක යනවා. ඔයගොල්ලෝ තෝරගන්න ආයතනය මත මේකේ ඉන්ෂුරන්ස් එක ඔයගොල්ලන්ට කෑෂ් ඩීල් එකක් වගේ යනවා නම් සාමාන්‍යයෙන් රයිට් කවරේජ් එක හරි ටෙරරිසම් කවරේජ් වගේ එකක් අඩු කරලා ඉන්ෂුරන්ස් එක අඩු කරගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ ලීසින් එකකට වගේ දාලා යනවා නම් මේ වෙහිකල් එකේ අනිවාර්යයෙන්ම ලීසින් ආයතනය විසින් සම්පූර්ණ ෆුල් ඉන්ෂුරන්ස් කවරේජ් එකම ගන්න කියනවා. ඒ හින්දා ඔයගොල්ලන්ට ෆුල් amount එකම ඒකට ගෙවන්න වෙනවා. මේක 2023 ඉඳන් මැනුෆැක්චර් වෙන වෙහිකල් එකක්. වෙහිකල් එකේ concept එක design innovations වෙන්නේ Suzuki Global Japan. හැබැයි වෙහිකල් එක මැනුෆැක්චර් කරන්න assembly කරන්නේ ඉන්දියාවේ ගුජරාට් ප්ලාන්ට් එකේ. මේකෙම රීබැච් version එකක් යන Toyota වලින් Toyota Tayser නැත්නම් Tayser කියලාත් කියනවා. සේම් වෙහිකල් එක චේන්ජ් වෙන්නේ ඩේ ටයිම් රනින් ලයිට්, ෆ්‍රන්ට් ග්‍රිල් එක, පිටිපස්සේ ටේල් ලයිට් සහ බ්‍රෑන්ඩින් වල තියෙන Toyota බැජ් එක විතරයි. එකම ප්ලාන්ට් එකේ තමයි ඒකත් ඇසෙම්බලි කරන්නේ. මේකේ ඩයිමෙන්ෂන් අපි කතා කරොත් එහෙම Toyota රේස් එකට බොහොම සමානයි සහ 2014 Honda වෙසල් එකත් එක්ක ඩයිමෙන්ෂන් අතින් සෑහෙන දුරකට සමානයි. දිග මිලිමීටර් 3395ක්, මේකේ පළල 1760ක් හම්බ වෙනවා. මේ වෙහිකල් එක හූප් රූෆ්ටොප් එකක් තමයි තියෙන්නේ. මේ විදිහට ස්ලාන්ට් වෙලා පහළට ගියපු. ඒකින්ද මේකේ හයිට් එක අඩුයි, විඩ්ත් එක වැඩි. මේක ඇත්තටම Toyota රේස් එකට වඩා ටිකක් පල්ල වැඩි, කැබින් එක ඇතුලේ ඉඩ වැඩි වෙහිකල් එකක්. වීල් බේස් එක බැලුවොත් එහෙම මිලිමීටර් 2520ක් වෙනවා. මේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර් 170ක් විතර. හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් අපිට හම්බ වෙනවා. ඒත් එක්ක මේකේ ටර්නින් රේඩියස් එක මීටර් 4.9ක් වගේ පොඩි ටර්නින් රේඩියස් එකක් තියෙන්නේ. අපි දැන් කතා කරමු මේකේ එන්ජින් බේක පවර් ට්‍රේන් එකයි. එන්ජින් බේක් ගත්තම හොඳ රූමිය එන්ජින් බේක් එකක් මේකට දීලා තියෙනවා. ඒ වගේම මේකේ සවුන්ඩ් ඉන්සුලේෂන් වලට වෙනම කවර්ස් ඇවිල්ලා තියෙනවා. සහ පහලින් අන්ඩර් කවර් එකක් ඇවිල්ලා තියෙනවා. මේ බොනට් එක උනත් සෑහෙන හොඳ වේට් එකක් තියෙන බොනට් එකක්. මේකේ එන්ජින් එක එන්නේ ඔයගොල්ලන්ට TGDA එන්ජින් එකක්. ඒ කියන්නේ ටර්බෝ චාර්ජ් ගැසොලින් ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් එන්ජින් එකක් තියෙන්නේ. බූස්ටර් ජෙට් කියලා තමයි ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩින් නේම් එක එන්නේ. මේකේ තියෙන්නේ 1 ලීටර් ටර්බෝ චාර්ජ් 3 සිලින්ඩර් එන්ජින් එකක්. නිව්ටන් මීටර් 147ක වගේ ටෝක් එකක් හම්බ වෙනවා. හෝස් පවර් 100ක විතර පවර් එකක්. ටෙක්නොලොජි එක ගැන කතා කරොත් ඩිරෙක්ට් ගැසොලින් ඉන්ජෙක්ෂන් ටෙක්නොලොජි එකේදී වෙන්නේ සිලින්ඩර් එකට ඩිරෙක්ට්ලි ෆුවල් පම්ප් කරන එක. මෙතන ඩිරෙක්ට්ලි ෆුවල් පම්ප් වෙනකොට පිස්ටන් එකේ අතන පහළට යන ස්ට්‍රෝක් එකේ තමයි මේ විදිහට පහළට යන ස්ට්‍රෝක් එකේදී මේකේ ෆුවල් පම්ප් වෙනවා. ඊට පස්සේ ඊළඟ ස්ට්‍රෝක් එක මේක උඩට එනකොට මේකේ ෆුවල් එක එයා එකයි කම්ප්‍රෙස් වෙනවා. මේ ටර්බෝ හින්දා වැඩි වාත් ධාරාවක් එන්ජින් එකට එනවා. ඒ හින්දාම ෆුවල් ප්‍රමාණයත් වැඩි. මේ නිසා කම්ප්‍රෙස් වෙද්දී ඉෆෙක්ටිව් ප්‍රෙෂර් එක සාමාන්‍යයෙන් නැචරල් ඇස්පිරේටඩ් එන්ජින් එකකට වඩා වැඩි. මේ නිසා
ලෝකොල්ට ෆෝල් එකක් ඔකුල් පාවිච්චි කරොත් එහෙම මේ කම්ප්‍රෙස් වෙද්දී ෆෝල් මගදි දහනය වෙන්න ගන්නවා ඒත් එකම අවසානය ස්පාර්කයනුත් මේ එක්ස්පලෝෂන් එකති වෙනවා එතකොට මේ අසමානම් ෆෝල් එක්ස්පලෝෂන් වෙන හින්දා වයිබ්‍රේෂන් එකක් ඉන්න ගන්න මේක තම එන්ජින් නොකින් කියලා ඔගලන්ට හැන රැටලින් නොයිස්ස එන්ජින් එක ඒහින්ද හැමතිස්සම 95ම යස් කරන්න බලන්න විශේෂයෙන්ම එන්ජින් බ්‍රේකින් පිරිියඩ්ගේ මං සෙල්ල ඔගලන් කිව්වා ඔගලන් මේ ටර්බෝ යුනිටක් හම්බෙන කියලා එන්ජිනික ස්ටාර්ට් කරගමන් ටර්බෝ ෆෑන් එක කැරගෙන හැබැයි ගොඩක් හයිRPM එකට හරි හොඳ ගෑස් පෙල්ල පෑගොත්තයම තමයි මේක බූස්ටයක් ඔගලන්ට හමෙන් සාමාන්‍ය මේක ටර්බෝ කික්වෙන ප්‍රමාණය අපට දැනෙනවා සාමාන්‍යෙන් RPM 1500 දෙදා විතර කිට්වෙනවට ටර්බෝ කික් එක මේක හොඳට ඔගලන්ට එක්ස්පිරියන්ස් කරන්න පුළුවන් මේක ඔගලන්ට ට්‍රන්ස්මිෂන් එක හම්බෙන්නේ 6 ස්පීඩ් ඔටෝමටික් ටෝකන් නොට එකක් කියන ට්‍රන්ස්මිෂන් එක අප මේ හයිබ සිස්ටම කතකර මේ ෆුල් හයිබ්‍රිඩ් එකක්න මේ ස්මර්ට් හයිබ්‍රිඩ් කියල එන්නේ හැබැයි එක ඇතර මයිල් හයිබ්‍රිඩ් විදිරම වැඩ කරන්නේ 48 වෝල් බැට්‍රිය එකක් 12 වෝට් බැට්‍රිය එකක් තියෙන සහ මේක තියෙන ISD යුනිට ටක් කියන්නේ ඉන්ටග්‍රේටඩ් ස්ටාර්ට ජෙනරේට යුනිට් එකක් මේක සාමාන්‍යෙන් කන්වෙන්ශනල් ඕල්ටනට එකක් නැහැ එනට මේ ISD යුනිට් එක තියෙන්නේ ISD යුනිට් එක තමයි ස්ටාර්ට මෝට එක විදිරත් වැඩ කරන්න මේක වෙන්නේ අපි වෙහිකල් එක යනකොට මේක 48 වෝල් බැට්‍රේකින් ISD යුනිට් එකට කරන්ට දිල එක මෝට එකක් විදිර කර කියලා ඒකෙන් පොඩි පුෂ්ෂ එකක් එන්ජින් එකට හම්බෙනවා ආපහු බ්‍රේකන් වෙලාවට වාන ස්ලෝවෙන වෙලාවට එන්ජින් හයිනටික් කෙනජ එක මේක ජෙනරේට එක හරහා ආපව් 48 වෝල් බැට් එකට යන ඒ හරහා තමයි මේක හයිබ සිිස්ටම් එක වැඩ කරන්නේ සහ මේක අයිල් ස්ටාර්් ස්ටොප් ෆංශන් එකටත් වාහනේ ස්ටොප්පුන හම අපහු 48 බොල් බැට්‍රියගෙන් තමයි කරන්ට එක දෙන්නේ අයිස්ජනිට් එකට ඉජින එක අප ස්ටාර්ට් කරන්න ෆ්‍රන්ට පිරන්සිෙන් ගැන තකරු මේ ඇතරම තියෙන්නේ හොඳ බෝඩ් ලුක් එකක් තියෙනවා ලස්සන අපිට ඩේටයිම් රයින් ලයිට් කම්බෙන ලයිට් කොටු තුනක් විතර මේ එල්ලි ඩේටයිම් රයින් ලයිට් හම්බෙන්නේ මේක රෑට ඇතර මාර් ලස්සනයි ඒ වගේම මෙතනින් තමයි මේක හෙඩ්ලෑම් සම්බලා තියෙන මෙත මේකට හම්බෙන්නේ LED ප්‍රොජෙක්ට හෙඩ්ලෑම්ස් පල්හැන් ඩිම් ලයිට්ස් දෙක තියෙනවා උඩට එනකොට හෙඩ් ලයිට් එක හම්බෙනවා අපිට මේක ෆොග් ලෑම්ස් එන්නේ නැහැ මොකද මේක ඇත්තට මේ ලයිට් එක පහලින් තියෙන හින්දා මෙන්න මෙතනින් ෆොග් ලෑම්ස් වලට පොඩි කටවුට් එකක් දීලා තියෙනවා ඔයගොල්ලෝ කැමති නම් තර්ඩ් පාර්ටි විදියට හයි කරගන්න පුළුවන් ෆොග් ලෑම්ස් මේ ලයිට් එකේ විශේෂ දෙයක් මම කියන්නම් මේ ලයිට් එක සාමාන්‍යයෙන් පහළ මට්ටමින් වදින්නේ සමහරලාට මේක පේන නැති අඩුවක් නෙමෙයි තියෙන්නේ සමහර මේක අපිට හුරු නැති අඩුවක් දෙන්න පුළුවන් පළවෙනි දවස් කීපේ මොකද අපිට සාමාන්‍යයෙන් පුරුදු හෙඩ්ලයිට් එක මේ මට්ටමින් වැදිලා මේක පහලින් වැදෙන හින්දා පොඩ්ඩක් හුරු නැති ගතියක් දෙන්න පුළුවන් ඒත් එක්කම පොඩි අඩුපාඩුවක් විදිහට මම දකිනවා මේ ලයිට් එක තියෙන විදිහට මේක පහලින් ඈත වදින ලයිට් එකක් විදිහට තියෙන මේ සයිඩ් එකට ගත්තොත් එහෙම මේක ලයිට් එක එච්චර ලොකු විසිබිලිටි එකක් අපිට එන්නේ ඊළඟට අපි මේක ඉස්සරහට ආවොත් එහෙම සුසුකි බැජ් එක දීලා තියෙනවා මෙතන මේ ක්‍රෝම් වලින් දීලා තියෙන ලයින් එකත් එක්ක මේ පියානෝ බ්ලැක් වලින් ෆ්‍රන්ට් ග්‍රිල් එක හම්බෙලා තියෙනවා අපිට තව 360 කැමරාව වල ෆ්‍රන්ට් කැම් එක හම්බෙනවා ඊට අමතරව පහලින් හાર્ඩ් ප්ලාස්ටික් ස්කිඩ් ප්ලේට් එකක් අපිට හම්බෙනවා මම ඔයගලන්ට කිව්වා පොඩි ටිප් එකක් කියලා දෙන්නම් කියලා මේ නම් ප්ලේට් එක ගැන නම් ප්ලේට් එකේ ටයිප්ස් ගැන මෙන්න මෙතන පොඩි අයිකන් එකකින් ගහලා තියෙන මොන જાති නම් ප්ලේට් එකක් තියෙන කියලා දැන් මේකේ නම් තියෙන්නේ ගලවන්න පුළුවන් මෙතනින් මේ බා එක පල්ලෙහාට ඇතලා මේක පළවෙනි පාර ගලවන්න ටිකක් අමාරුයි මෙතන ලොක්ස් තියෙනවා මේ දෙපැත්තේ හිර වෙලා ඇත්තේ ලේසිම ක්‍රමය තමයි මේක ගලවන්න මේ මැද්දෙන් අල්ලලා පොඩ්ඩක් මෙහෙම පල්ලෙහාට ප්‍රෙස් කරාම මේක ගැලවෙනවා මුලින්ම මැද්දෙන් ගැලවෙනවා ඊළඟට ඔයගලන්ට ලේසියෙන්ම මේ විදියට පල්ලෙන් අයිනකින් ගලව ගන්න පුළුවන් ඊට පස්සේ නම් ප්ලේට් එක මේකට දාලා මේ ලොක්ස් වලට දාලා ඊට පස්සේ මේක ආපහු තිබ්බ විදියට උඩට දාලා තද කරගන්න පුළුවන් කනෙක්ට් කරගන්න සයිඩ් බීනස් බැලුවොත් එහෙම මේක පවර් ඇඩ්ජස්ටබල් රිට්‍රැක්ටබල් ඉර එකක් තමයි අපිට හම්බෙන්නේ මෙතන පල්ලෙහෙන් 360 කැමරා වලට අවශ්‍ය සයිඩ් කැම් එක හම්බෙනවා මේකේ ටර්න් සිග්නල් එකත් අපිට හම්බෙනවා ඒ වගේම මේක ලොක් කරොත් එහෙම ඔටෝමැටිකලි ග්ලාස් එක රිට්‍රැක්ට් කරගන්න පුළුවන් අපි වීල් එක ගැන කතා කරොත් එහෙම මෙතන ටිකක් ලොකු ප්ලාස්ටික් වීල් ආච් එකක් දීලා තියෙනවා මේක හાર્ඩ් ප්ලාස්ටික් වලින් තමයි එන්නේ වීල් එක එන්නේ 16 inch 195 width එකක් තියෙන වීල් එක මේක ඩයමන්ඩ් කට් ඩුවල් ටෝන් වීල් එකක් විදියට එන්නේ අපිට ෆ්‍රන්ට් එකේ දීලා තියෙනවා ඩිස්ක් බ්‍රේක්
සස්පෙන්ෂන් විදියට ඇවිල්ලා තියෙන්නේ මැක්ෆර්සන් ස්ටොට් සස්පෙන්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. සහ මෙතන සාමාන්‍යයෙන් ටිකක් ලොකු ගැප් එකක් දීලා තියෙනවා. ඒක හින්දා මේක සාමාන්‍යයෙන් ටිකක් අමාරු පාරවල් වුණත් යන්න පුළුවන්. ටිකක් ලොකු වීල් ගැප් එකක් මෙතන අපිට හම්බෙලා තියෙනවා. පිටිපස්සේ වීල් එක ගැන කතා කරොත් එහෙනම් පිටිපස්සේ වීල් එකට එන්නේ ඩ්‍රම් බ්‍රේක්. මම මේකේ කාඩු පාඩුවක් විදියට ඒක දකිනවා. මේකට පිටිපස්සට ඩිස්ක් බ්‍රේක් ආවනම් ඉතාම හොඳයි. පිටිපස්සේ සස්පෙන්ෂන් විදියට ටෝෂන් බීම් සස්පෙන්ෂන් එකක් ඔයගලන්ට හම්බෙනවා. අපි මේකේ රියර් view එක ගැන කතා කරොත් එහෙම ඔයගලන්ට මුලින්ම පේනවා අපිට ෂාක් ෆින් ඇන්ටනා එකක් දීලා තියෙනවා. ඊට පස්සේ රූෆ් එකටම කනෙක්ට් වෙච්ච ස්පොයිලර් එකක්, টොප් මවුන්ට් බ්‍රේක් ලයිට් එකක් අපිට හම්බෙනවා. ඒත් එක්කම මෙතන රියර් වින්ඩ්ෂීල්ඩ් එක වයිපර් වොෂර්ස් එක්කම මෙතන D4 එකක් එක්කම මේ රියර් වින්ඩ්ෂීල්ඩ් එක අපිට හම්බෙනවා. ඊට පස්සේ මෙතනින් සුසුකි බැජ් එක හම්බෙනවා. ඊට පස්සේ මෙන්න මේ ලස්සන කන්ටිනියස් ටේල් ලයිට් එකක් අපිට හම්බෙනවා. මේ ටේල් ලයිට් එකේ මෙතනින් බ්‍රේක් ලයිට්ස් හම්බෙනවා. මේ සම්පූර්ණ ටේල් ලයිට් එකම ඔන් වෙන්නේ ෆ්‍රන්ට් ලයිට්ස් ඔන් කරාම. මේ පැත්තෙන් ස්මාර්ට් හයිබ්‍රිඩ් කියලා බැජ් එක දීලා තියෙනවා. එතනින් සුසුකි ෆ්‍රොන්ක්ස් එකේ බැජින් දීලා තියෙනවා. මෙතනින් අපිට හම්බෙනවා රිවර්ස් කැමරා. ඒත් එක්කම මේ පහලින් දිගටම රිවර්ස් සෙන්සර්ස් අපිට හම්බෙනවා. මෙතනින් රිෆ්ලෙක්ට් එකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඒ වගේම මෙතන ටිකක් ලොකු ස්කිඩ් ප්ලේට් එකක් අපිට මේ වෙහිකල් එකේ දීලා තියෙනවා. අපි මේකේ බූට් එක ගැන කතා කරොත් එහෙම අපිට බූට් ඕපනින් එක මෙන්න මෙතනින් හම්බෙනවා. මෙතන තව බටන් එකක් තියෙනවා වාහනේ ලොක් කරගන්නත්. බටන් එක ප්‍රෙස් කරලා අපිට බූට් එක මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. බූට් එකේ මෙතන හම්බෙනවා පාසල් ට්‍රේ එකක්. සහ මේ බූට් එක ලීටර් 308ක ඉතා හොඳ ඉඩක් තියෙන බූට් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේකේ ලගේජස් දෙකක් හෝ තුනක් සහ තව බෑක්පැක් එකක් ගෙනියන්න පුළුවන්. ඒ හින්දා මේක සාමාන්‍යයෙන් ටූරිසම් කරන කට්ටියටත් හොඳ වෙහිකල් එකක්. බූට් එක ගැන විශේෂ දෙයක් කියන්න ඕනේ. මේ බූට් එකේ ටිකක් ලොකු බූට් ලිප් එකක් තියෙනවා. ඒ හින්දා සාමාන්‍යයෙන් මේකට බඩුවක් දානවා නම් උස්සලා තමයි මේකට දාන්න ඕන. ඒ වගේම ඔයගලන්ට බූට් එකේ ලයිට් එකක්, shopping hooks හම්බෙනවා. ෆුල් ස්පෙයා වීල් එකක් හම්බෙනවා. ඒකේ හම්බෙන්නේ හැබැයි ස්ටීල් වීල් එකක්, ඇලොයි එකක් හම්බෙන්නේ නැහැ. ඒත් සම්පූර්ණ 16 inch ෆුල් වීල් එකක් ඔයගලන්ට හම්බෙනවා. මේ ෆුවල් ටැංක් එක ගැන කතා කරොත් එහෙම මේකේ ඔයගොල්ලන්ට ලීටර් 38ක ෆුවල් ටැංක් එකක් හම්බෙනවා. අපි මේකේ රියර් ඩෝ එක ගැන කතා කරොත් එහෙම ඔයගලන්ට මේ කොටස හાર્ඩ් ප්ලාස්ටික් වලින් හම්බෙන්නේ. මෙතන තියෙන ඩෝ හැන්ඩල් එක ක්‍රෝම් වලින් ඇවිල්ලා මේ කොටස් soft touch material එකක් ඉන්න. ඔයගලන්ට මෙතන පේන ස්ටිචින් ලයින් එකක් එහෙම දීලා තියෙනවා. පියානෝ බ්ලැක් ප්ලාස්ටික් එකක්. වින්ඩෝ කන්ට්‍රෝල්ස් ඇවිල්ලා තියෙනවා. ඩෝ පොකට්ස් ඇවිල්ලා තියෙනවා. මෙතන සාමාන්‍ය බොටල් හෝල්ඩර් එකක් පහලින් ඇවිල්ලා තියෙනවා. මේකේ ස්පීකර් එක. මේකේ රියර් සීට්ස් ගැන කතා කරොත් අපිට ෆැබ්‍රික් සීට්ස් තමයි හම්බෙන්නේ. ඒ වගේම පැසෙන්ජර් සයිඩ් එකේ විතරයි පොකට්ස් හම්බෙන්නේ. ඊපස් තුන් දෙනෙකු පහසුවෙන් යන්න පුළුවන් වෙන විදියට ප්‍රොපර් හෙඩ් රෙස්ට් තුනක් අපිට දීලා තියෙනවා. ඒ වගේම 3 point seat belt අපිට දීලා තියෙනවා. මේක මෙතනින් grab handles සහ hooks ඇවිල්ලා තියෙනවා. මේ වෙහිකල් එකේ රියර් සීට් එකේ මැද ආම් රෙස්ට් එකක් ඇවිල්ලා නැහැ. ඒත් එක්කම එතන මැද ෆ්ලෝ හම්ප් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා මේක දුර ගමනක් යනවා නම් වඩා යෝග්‍ය වෙන්නේ දෙන්නෙකුට. තුන් දෙනෙකුට ගියොත් පොඩක් අපහසු වෙන්න පුළුවන්. ඒ වගේම මේකේ විශේෂ දෙයක් විදිහට පිටිපස්සෙන් අපිට රියර් AC vents මෙතනින් දීලා තියෙනවා. අපිට එයා ෆ්ලෝ එක අඩු වැඩි කරගන්නත් හැකියාවක් තියෙනවා. පහලින් අපිට USB A USB C charging ports දීලා තියෙනවා. පහල් පොඩි කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. ෆෝන් එක තියාගන්නත් charge එකට කනෙක්ට් කරාම. අපි රියර් සීට්ස් වල සීටින් පොසිෂන් එක බැලුවොත් එහෙම මට හොඳ කම්ෆර්ටබල් සීට් පොසිෂන් එකක් තියෙනවා. හොඳ ලෙග් රූම් එකක් තියෙනවා. හැබැයි මේකේ රූෆ් එක ස්ලාන්ට් වෙලා තියෙන හින්දා හෙඩ් රූම් එක ටිකක් විතර මදි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඩි 6ට වඩා උස කෙනෙකුට මේකේ රියර් සීට් එකේ හෙඩ් රූම් එක මදි වෙන්න පුළුවන්. අපි පැසෙන්ජර් සයිඩ් ඩෝ එක ගැන කතා කරොත් එහෙම මේ ටික රියර් සයිඩ් එකේ වගේම hard plastic හම්බෙන්නේ. මේ ඒරියා එක soft touch material වලින් අපිට හම්බෙනවා. මේ ටික piano black plastic වලින් හම්බෙනවා. මෙතන window controls තියෙනවා. එතන පහලින් අපිට door pockets හම්බෙලා තියෙනවා සහ bottle holder එකක්. මෙතනින් speaker හම්බෙලා තියෙනවා. මෙතනින් තව පොඩි
ස්පිට ස්පීක එකත් හම්බෙලා තියෙනවා. මේක අපි පැසෙන්ජර් සීට් එක ගැන කතා කරොත් එහෙම අපිට මෙතනින් උඩින්ම මුලින්ම හම්බෙනවා සන්වයිසර් එකක්, වෙන්ට් මිරර් එකක් එක්ක මේක ලයිට් එකකුත් තියෙනවා. මෙතනින් අපිට ලයිට් එකක් තියෙන ග්ලව් බොක්ස් එකක් හම්බෙනවා. සීට් එකට හම්බෙන්නේ මැනුවල් කන්ට්‍රෝල්ස්. මෙතනින් ඉස්සරහට පස්සට කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් රික්ලයින් කරගන්න පුළුවන්. ඒත් එක්කම පැසෙන්ජර්ට මෙතනින් පැසෙන්ජර් එයා බෑග් එක තියෙනවා. වගේම පැසෙන්ජර්ගේ මේ සයිඩ් එකෙන් මෙතන සීට් එකේ එයා බෑග් එකක් අපිට හම්බෙනවා. ඊළඟට ඔයගලන්ට විශේෂම දෙයක් විදියට මේකේ සඳහන් කරන්න ඕන. ඔයාලට පේනවා ඇති මම අර ඉස්සෙල්ලා කිව්වා මෙතන එයා බෑග් එකක් තියෙනවා කියලා මේ ඒරියා එකේ. ඒ හින්දා ඔයගොල්ලෝ විශේෂයෙන්ම සීට් කවර් එකක් දානවා නම් සීට් කවර් එක අනිවාර්යයෙන්ම බලන්න. මෙන්න මෙතනින් තමයි මෙන්න මේ ස්ටිච් එකෙන් තමයි මේක පොප් අප් වෙලා එයා බෑග් එක එළියට එනවා. එතකොට සීට් කවර් එකක් දානවා නම් මෙතන සාමාන්‍යයෙන් ටියර් ඩවුන් වගේ ස්ටිච් එකක් දාපු සීට් කවර් එකක් දාන්න. මොකද නැත්තම් මෙතන අර ඩබල් ස්ටිච් එකක් දාලා තදට මහලා තියෙන සීට් කවර් එකක් ඔයගොල්ලෝ දාලා තියෙනවා නම් මෙතනින් මේක පැලිලා එළියට එන්නේ නැති වෙයි මේ එයා බෑග් එක. මොකද මම සමහර සීට් කවර්ස් දැකලා තියෙනවා මෙන්න මේ පැත්තෙන් ස්ටිච් ලයින් එක ගහලා තියෙනවා ඉරිලා එනවා කියලා ගොඩක් කට්ටිය ඒ විදිහටත් විකුණනවා. හැබැයි ඒ වගේ එකක් මේකට දැම්මොත් ඒක සපෝට් කරන්නේ නැහැ. මොකද මෙතනින් තමයි මේකේ එයා බෑග් එක එළියට මේ විදිහට පොප් අප් වෙන්නේ. මේක අපි ඩ්‍රයිවර් සයිඩ් එකේ ඩෝර් ගැන බැලුවොත් එහෙම ෆ්‍රන්ට් පැසෙන්ජර් සයිඩ් එකේ වගේම තමයි මේ ටික ඔක්කොම හાર્ඩ් ප්ලාස්ටික් එන්නේ. මෙන්න මේ කොටස් සොෆ්ට් ටච් මැටීරියල් වලින් ඇවිල්ලා තියෙනවා. ලොකු ඩෝර් පොකට් එකක් සහ බොටල් හෝල්ඩර් එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන වින්ඩෝ කන්ට්‍රෝල්ස් අපිට ඇවිල්ලා තියෙනවා. මිරර් කන්ට්‍රෝල්ස් ඇවිල්ලා තියෙනවා. මේකේ මිරර් ඇඩ්ජස්ට්මන්ට්ස් එන්නේ ජෝස්ටික් එකක් විදියට. මෙතනින් අපිට ඇවිල්ලා තියෙනවා ස්පීකර් ස්පීකර් එක සහ පහලින් ඇවිල්ලා තියෙනවා ෆ්‍රන්ට් ස්පීකර් එක. මේක ෆ්‍රන්ට් සීට් වලට ඇවිල්ලා තියෙන්නේ මැනුවල් ඇඩ්ජස්ට්මන්ට්ස්. මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්, රෙක්ලයින් කරන්න පුළුවන්, සීට් එක ඉස්සරහට පස්සට ගන්න පුළුවන්. ඒ වගේම උස වෙනස් කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. අපි මේ පැත්ත සයිඩ් එකෙන් අපිට එන්ජින් ස්ටාර්ට් ස්ටොප් බටන් එක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා අපේ හෙඩ් අප් ඩිස්ප්ලේ එක කන්ට්‍රෝල් කරන බටන්ස් ටික සහ 360 view අපිට කැමරා ඔන් කරගන්න පුළුවන් බටන් එකත් මෙතනින් ඇවිල්ලා තියෙනවා. මෙතනින් idle start stop එක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙතනින් අපේ හෙඩ්ලයිට්ස් උස අඩු වැඩි කර ගැනීමේ හැකියාවත් ලබා දීලා තියෙනවා. අපි ඩ්‍රයිවර් සයිඩ් එකේ මුලින්ම ස්ටියරින් වීල් එක ගැන කතා කරමු. ඔයාලට මේකේ හම්බෙන ස්ටියරින් වීල් එක ෆ්ලැට් බොටම් ස්ටියරින් වීල් එකක් හම්බෙන්නේ. ඒ වගේම මේ කොටස soft touch material වලින් leather wrap ස්ටියරින් වීල් එකක් හම්බෙන්නේ. මෙතන ස්ටිච් ලයින් එකක් ගිහිල්ලා තියෙනවා. පහළ කොටස පියානෝ බ්ලැක් ප්ලාස්ටික්ස් වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ පැත්තේ අපිට ඇවිල්ලා තියෙනවා cruise control වලට අවශ්‍ය බටන්ස් ටික සහ මේ පැත්තේ ඇවිල්ලා තියෙනවා අපේ ඉන්ෆෝටේන්මන්ට් එක කන්ට්‍රෝල් කරගන්න අවශ්‍ය බටන් ටික. ඒ වගේම ස්ටියරින් වීල් එක පහලින් voice assistant වේ අපේ කෝල් ආන්සර් කරන බටන්ස් නුත් අපිට ඇවිල්ලා තියෙනවා. මේ ස්ටියරින් වීල් එකේ මැනුවල් ඇඩ්ජස්ට්මන්ට්ස් තියෙන්නේ. මෙතන පහළ නොබ් එක පහළට දැම්මොත් ඕගොල්ලන්ට ටිල්ට් ටෙලස්කෝපික් දෙකම මේ ස්ටියරින් වීල් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ස්ටියරින් වීල් එකේ පිටිපස්සෙන් අපිට පැඩල් ෂිෆ්ටර්ස් ඇවිල්ලා තියෙනවා. සහ මේකේ මේ පැත්තෙන් වයිපර් කන්ට්‍රෝල්ස් සහ මේ පැත්තෙන් ලයිට් කන්ට්‍රෝල්ස් ඇවිල්ලා තියෙනවා. වයිපර් කන්ට්‍රෝල්ස් වලට අපිට ඔටෝ වයිපර් නම් එන්නේ නැහැ. නමුත් ලයිට්ස් වල ඔටෝමැටික් ලයිට්ස් අපිට ඇවිල්ලා තියෙනවා. මේ ස්ටියරින් වීල් එක බලුවොත් මාර්ම ස්මූත් ස්ටියරින් වීල් එකක් තමයි මේකට හම්බෙන්නේ. අපි දැන් වෙහිකල් එක ස්ටාර්ට් කරගෙන බලමු. ඔයගොල්ලන්ට පේනවා ඇති සුසුකි ලෝගෝ එක ඕපන් වෙනවා. වෙහිකල් එක ස්ටාර්ට් කරා. මේක ෆෝස්. ඔයගොල්ලන්ට පේනවා ඇති වෙහිකල් එක ස්ටාර්ට් කරපු ගමන් වෙහිකල් එකේ සරවුන්ඩ් එක 360 කැමරා වලින් ටක් ගාලා ලබා දෙනවා. මේ විදිහට තමයි වෙහිකල් එක ස්ටාර්ට් වෙන්නේ. අපේ හෙඩ් අප් ඩිස්ප්ලේ එක ඔන් වෙලා තියෙනවා. මම දැන් දොරක් අල්ල පෙන්නන්නම් ඔයගොල්ලන්ට. හෙඩ් අප් ඩිස්ප්ලේ එකෙත් නොටිෆිකේෂන් එකක් එනවා සහ අපේ ගේජ් ක්ලස්ටර් එකෙත් නොටිෆිකේෂන් එකක් එනවා. මේ ගේජ් ක්ලස්ටර් එක බැලුවොත් එහෙම මේ පැත්තෙන් අපිට RPM මීටර් එක මැද්දේ පොඩි ඩිස්ප්ලේ එකක් එක්ක අපේ සියලුම වෙහිකල් ඩීටේල්ස් ලබා දීලා තියෙනවා. මේ පැත්තෙන් අපිට ස්පීඩෝමීටර් එක හම්බ වෙනවා. මෙතනින් අපිට ගේජ් ක්ලස්ටර් එකේ වෙනත් ෆන්ක්ෂන්ස් වලට යන්න පුළුවන්. මැද කොටසට આવොත් අපිට මෙතනින් 9 inch ඩිස්ප්ලේ එකක් හම්බ වෙනවා. මේක අපේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක. මේකට වයර්ලස් Android Auto කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ වගේම පහලින් AC vents climate control unit එක හම්බෙලා තියෙනවා.
පහල මෙතන අපිට වයිලස් චාජින් පෑඩ්ඩයක් හම්බෙනවා මෙතනින් කප් හෝල්ඩස් දෙකක් එක්ක අපේ ගිය ලීව එක ඒ වගේම අපිට හම්බෙනවා හෑන්ඩ් බ්‍රේක් එක ඒත් එක්කම මේ කොටසෙන් අපිට හම්බෙනවා අපේ ආම්රෙස්ට් එක මේක ස්ලයිඩ් කරන්න පුළුවන් ආම්රෙස්ට් එකක් මෙතන පහලින් කම්පාර්ට්මන්ට් ඒරියා එකක් අපිට බලා ගන්න පුළුවන් අපි මේක ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක ගැන කතා කරමු මේක 9 inch ඩිස්ප්ලේ එකක් තියෙන ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක් තියෙනවා වයර්ලස් Android Auto Apple CarPlay connect වෙනවා ඒත් එක්කම ඔයගලන්ට ෆෝන් එක සපෝට් කරන්නේ නැත්නම් පහලින් USB in එකක් තියෙනවා ඒ හරහත් ඔයාලට Android Auto connect කරගන්න පුළුවන් මේක සෑහෙන ස්මූත් ස්ක්‍රීන් එකක් තියෙන්නේ ඩෑෂ්බෝඩ් එකට ගියොත් එහෙම කෝල් කනෙක්ට් වෙලා තියෙන ෆෝන් එක අපිට වෙලාව සහ මෙතන ෆුවල් එකොනොමි එනර්ජි ෆ්ලෝ එක කොහොමද කියලා අපිට බලා ගන්න පුළුවන් ඒත් එක්කම මේ වෙහිකල් එකේ ගොඩක් දේවල් සිස්ටම් එක through අපිට චේන්ජ් කරගන්න පුළුවන් කස්ටමයිස් කරගන්නත් පුළුවන් ඊට අමතරව මම ඔයගලන්ට ටිප් එකක් කියලා දෙනවා කියලා කිව්වා මේ වෙහිකල් එකේ වොයිස් ඇසිස්ටන්ට් පහසුකම ලබා දීලා තියෙනවා මෙතනින් අපි ක්ලික් කරොත් එහෙම මේ විදියට වොයිස් ඇසිස්ටන්ට් පහසුකම ලබා ගන්න පුළුවන් නමුත් මේකේ තියෙන ගොඩක් වෙලාවට voice assistant settings. Please continue using touch controls. ගොඩක් වෙලාවට මේකේ තියෙන්නේ බේසික් වොයිස් ඇසිස්ටන්ට් එකක් ඒකෙන් අපිට ගොඩක් දේවල් ඒකෙන් නම් කරගන්න අමාරුයි හැබැයි ඔයගොල්ලෝ මේ ස්ටීරින් වීල් එකේ මේ වොයිස් ඇසිස්ටන්ට් බටන් එක තප්පර දෙකක් විතර ප්‍රෙස් කරන් ඉදියොත් ඩිරෙක්ට්ලි කනෙක්ට් වෙනවා Sorry, I don't understand. Gemini හරි Siri හරි Google Assistant හරි එකෙන් උගලන්ට ගොඩක් දේවල් මේ vehicle එකේ යන ගමන් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ. තව වැදගත් දෙයක් විදියට ඔයගොල්ලන්ට මතක් කරන්න ඕන මේ vehicle එකේ ඔයගොල්ලන්ට හම්බෙන්නේ auto dimming option එක තියෙන inside rear view mirror එකක්. ඒක හින්දා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් පිටිපස්සේ පීදුරුව full dark tint එකක් දානවා නම් මේකෙන් ගොඩක් වෙලාවට රැට ඔයගොල්ලන්ට පේන්නෙම නැති වෙන්න පුළුවන් මොකද ෆුල් ඩාර්ක් කරාමත් එළියත් අඩු වෙනවා ඊට අමතරව මෙතනිනුත් තව ඔටෝමැටිකලි මේක ඩිම් වෙන්න බලනවා ඒ හින්දා ගොඩක් වෙලාවට මම මේකට සජෙස්ට් කරන්නේ පිටිපස්සේ වීදුරුවට මීඩියම් හරි ලයිට් හරි ටින්ට් එකක් දාන්න කියලා. ඔව් දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ මේකේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ මැප්ස් ඔන් කරලා තියෙනකොට මැප් එක සෑහෙන ස්මූත් මේක ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක Android Auto හරි Apple CarPlay හරි කනෙක්ට් වෙලා තියෙනවා කරගන්න පුළුවන් ඔයගලන්ට වයර්ලස්ලි නැත්නම් USB port එකෙන් වයර් කනෙක්ට් කරගන්න පුළුවන් මේක හරිම ස්මූත් හොඳටම වැඩ කරන සිස්ටම් එකක් තියෙන්නේ අපි දැන් බලමු මේන් ඩෑෂ්බෝඩ් එකට ගියහම ඔයගලන්ට පෙන්නනවා ඉස්සරහින් ටර්න් එකක් තියෙනවා නම් ඒ වගේම ඔයගලන්ට ගේජ් ක්ලස්ටර් එකෙත් පෙන්නනවා ටර්න් එකක් තියෙනවා නම් මෙතන හෙඩ් අප් ඩිස්ප්ලේ එකෙත් පෙන්නනවා ඔයගලන්ට ටර්න් එක ඉස්සරහට තියෙනවා නම් කොහොමද කියලා. ඔව් මම දැන් ඔයගලන්ට ගේන්නේ මේ මෙච්චර ලොකු ට්‍රැෆික් එකක මේක ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන ගමන් මෙච්චර දැන් මේ වාහන තියෙනවා වටේට මේ උනාට මේක රෝඩ් නොයිස් එක ඇහෙන්නෙම නෑ වගේ අපි රේස් කරොත් එන්ජින් නොයිස් එක ටිකක් ඇහෙනවා ඒ අතින් සවුන්ඩ් ඉන්සියුලේෂන් සෑහෙන්න හොඳයි මම මේකේ දකින්න චූටි අඩුපාඩුවකට තියෙන්නේ මේකේ ඔටෝමැටිකලි අපිට 360 කැමරා ඔන් වෙන්නේ නැහැ බර්නින් එන්නෙත් නැහැ මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන මේ වගේ ලොකු ට්‍රැෆික් එකක් හරි නැත්නම් වාහන දෙකකට යන අමාරු නම් පොඩි පාරක වගේ වාහනයක් යනවා නම් මේ විදියට අපිට 360 කැමරා ඔන් කරගන්න පුළුවන් ඔන් කරපු ගත්ත ගමන් එයා සිග්නල්ස් දෙනවා වෝනින්ග්ස් දෙනවා තියෙනවා නම් ඉස්සරහට වාහන සහ අපිට වාහන ස්ටියරින් වීල් එක කොහටද කැපෙන්නේ කියලා ගයිඩ්ලයින්ස් ඔක්කොම හම්බ වෙනවා බලමු මේකේ කොහොමද ටෙස්ට් ඩ්‍රයිව් එක ගිහිල්ලා වාහනේ ස්පීඩ් එකත් එක්ක අපි 0 ඉඳන් යන්නේ එනර්ජි ෆ්ලෝ එක අපි බලමු කොහොමද වෙහිකල් එක කියලා और पेन ඇති ස්මෝල් ස්පීඩ් වල යනකොට වෙහිකල් එක ටෝක් ඇසිස්ට් එකක් හම්බ වෙනවා බැටරි එකේ මෝටර් එකට ගිහිල්ලා දැන් මේ නෝමල් අපෝ එන්ජින් එකෙන් යන්නේ පොඩ්ඩක් ආගල ගිහලා බලමු තාම ටෝක් ඇසිස්ට් එකක් හම්බ වෙනවා දැන් මම පා ගන්න ගත්තත් එක්කම ලාම් එක වදිනවා අසුවේදී
කීපකින් 100ට රීච් කරගෙන මට වෙහිකලේ ඩ්‍රයිව් කරන්න පුළුවන්. ආපහු බ්‍රේක් කරද්දී රීජනරේටිව් බ්‍රේක් වලින් මේ බැටරි එක charge වෙනවා. වෙහිකල් එකේ බ්‍රේක් රෙස්පොන්ස් සෑහෙන්න හොඳයි. ඇක්සලරේෂන් සෑහෙන්න හොඳයි. ඔයගොල්ලන්ට සමහරවිට දැනෙන්න පුළුවන් පොඩි ටර්බෝ ලැග් එකක්. RPM එක 2000ට කිට්ටු වෙනකොටම 1500 2004 දී කික් වෙන්න ගන්නවා. එතකොට කිසි ප්‍රශ්නයක් නැතුව හොඳ ඇක්සලරේෂන් එකක් අපිට හම්බ වෙනවා. තප්පර 10ක් ඇතුළත 0 ඉඳන් 100 රීච් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ගෙනාවේ Suzuki Fronx එකේ මගේ ඕන එක්ස්පීරියන්ස් එක. මේ වෙහිකල් එක ගැන තව මොන හරි ඔයගොල්ලන්ට දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් කරන්න. මම පුළුවන් තරම් හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න බලන්න. එහෙනම් තවත් අලුත් රිවිව් එකකින් අපි හම්බ වෙනකම් අදට සමුගන්නවා.